ආයි මගේ රත්තරන් යාළුවනේ රස්තිය අධිකාරිය YouTube channel එකට සාදරයෙන් පිළිගන්න. අදත් ඔයාලා මාත් එක්ක රස්තිය අධිකාරිය කියන්නේ රස්තිය අධිකාරිය නෙමෙයි 2025 වෙලා 2026 පටන් ගත්ත මේ පළවෙනි දවසේ ඔක්කොටම ඉස්සලාම සුබරුතරක් කියලා පතනවා. අපි කැම්පස් එකේ කට්ටිය දැන් හවස ලෙක්චර් එක නැහැ හින්දා කට්ටියම එකතු වෙලා යන්න හදන්නේ ගුවන්විදුලි මහසෑය පැත්තට ගිහිල්ලා පොඩ්ඩක් වන්දනාමාන කරලා එන්න. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. කට්ටියම දැන් පිටත් වුණා. දැන් යන ගමන් ඉන්නේ තාම කැම්පස් එක ගාව ඉන්නේ අපි කට්ටියම. යන්න හිතන් ඉන්නේ තිසාව දිගේ ගිහිල්ලා තමයි රුවන්වැලි සෑයට යන්න හිතන් ඉන්නේ. බලමු ගිහිල්ලා ලඟ වෙන්න පුළුවන් වේද කියලා කට්ටිය ඇති. ඔයාලට මං කියන ගහනවත් දන්නේ මේ වාහන සද්දෙත් එක්ක කැම්පස් එකේ තියෙන දෙකේ කණුව පුත්තලම් පාරේ. දැන් අපි මෙහෙම ගිහිල්ලා දෙකේ කණුවට පොඩ්ඩක් මෙහෙන් තියනවා තිසාව පැත්තට හැරෙන්න පාරක්. මේ පාරේ හැරලා තමයි අපි දැන් රුවන්වැලි සෑය පැත්තට යන්නේ. ඉතින් බලමු. අපි දැන් තිසාවය ගාට ඇවිල්ලා ඉන්නේ. ඉතින් තිසාවය පිට වාහන. එලා ගැඹුරු වතුර පේන්නේ නැහැ. සාරා දැන් කැටෝක් එකකින් එන්න පුරුදු වෙන්න. ආගම් මේ දැන් මුස්ලිම් කට්ටියත් අපිත් එක්ක තුලා තියනවා රුවන්වැලි සෑය වඳින්න යන්න. දැන් තිසාවේ බන්ට් එකේ ඉන්නේ අපි. දැන් මෙතනින් තා ටික දුරක් යන්න ඕනේ. තිසාවේ බන්ට් එකට එහෙම පේනවා රුවන්වැලි සෑය ජේතවනාරාම එහෙම හොඳට පේනවා. දැන් තිසාවේ බන්ට් එකේ ඉන්නේ. තිසාවේ බන්ට් එකට රුවන්වැලි සෑය ටික හොඳට පේනවා. බන්ට් එකෙන් බහලා රන්මුසු වෙන හරහා ජයශ්‍රී මහ බෝධිගාවට යන්න හදන්නේ. දැන් මෙතනින් පල්ලෙහාට බහලා අතනින් යන්න යාර තියෙන්නේ මිනිස්සේ වැටිය. දැන් කට්ටිය ඔක්කොම කතා වෙලා දැන් මෙතනින් බහලා තමයි යන්න හදන්නේ. අතනින් බහලා ඉස්ලාම ජයශ්‍රී මහ බෝධි කියලා තමයි පටන් ගන්න හදන්නේ. කොහොමද දන්නේ ලඟ වෙන්න පුළුවන් දන්නේ කීම තමයි බලන්න ඕනේ. ඉතින් බලමු. මුනින්දා ඉස්සරමුණි එතනින් ඇවිල්ලා ඉස්ලාම අපි රුවන්වැලි සෑයට තමයි යන්න ඕනේ. එතන ගිහිල්ලා ඉතුරුවට යන්න හිතන් ඉන්නේ. ටයිම් ඇතේ දැන් බලමු කට්ටිය නම් දැන් මාන්සි ගොඩක් දුර පයින් ආවනේ කිලෝමීටර් 5ක් විතර පයින් ආවා. දැන් ඉන්නේ ඉස්සරමුණියයි සඳහිරු සෑයට හැරවන තැන. බලමු ඉස්සරහට ගිහින් කට්ටිය දැන් පාරේ පයින් යනවා වගේ. අපි දැන් ඔක්කොම සඳහිරු සෑයට ඇවිල්ලා තින්නේ. මේකට සඳහිරු සෑයත් කියනවා රණවිරු සෑයත් කියනවා. රණවිරු සෑය නම් කියන්නේ රණවිරු හදපු හින්දා. සඳහිරු සෑය හදන්න පටන් ගන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. අද ඉවර කරලා විවෘත ගන්න ගෝඨාභය රාජපක්ෂ. සෑය වැඳලා දැන් යනවා රුවන්වැලි සෑයට. කට්ටියට දැන් නම් මහන්සි හොඳටම. අපි ජයශ්‍රී මහ බෝධිගාවට ඉන්නේ. ඉතින් පාවා සපත්තික් ගලවලා ඇතුළට යනවා කට්ටියම. දැන් තමයි රුවන්වැලි සෑයට ආවේ අලුත් අවුරුද්දට ඔක්කොමලා වන්දනාමාන කරගෙන යන්න. කට්ටිය දැන් හෙන්ට ඇවිල්ලා ඉන්නේ. සෑහෙන කට්ටිය ඉන්නවා පාක් එහෙම පිරලා. පළවෙනිදා ඉතින් ඔක්කොම ආගම අතවත් ගන්න ඔක්කොම ඇවිල්ලා ඉන්නේ. හෙන්ට කට්ටිය ඉන්නවා. අපිත් එක්ක ආපු මුස්ලිම් යාළුවන්ට ඇතුළට එන්න දෙන්නේ අර යාළුවා. යාළුවා ගැඳුම් ගුරුකාව දාගෙන ඉන්නේ යාළුවාට ඇතුළට එන්න දුන්නේ නැහැ. යාට ජයශ්‍රී මහ බෝධි වදලා හැම රුවන්වැලි සෑයට යනවා. රුවන්වැලි සෑයට ගිහිල්ලා ටිකක් වෙලා ඉඳලා ආයේ ගොඩින් යන තමයි හිතන් ඉන්නේ. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා.
ශ්‍රී මහා බෝධිය වන්දනාමාන කරලා අපි එළියට ආව. දැන් අපි ටික ඉන්නවා. දැන් තව කට්ටියක් අතුරින් යනවා. තාම වන්දනාමාන කරනවා. එයාලා ආපු ගමන් මෙහෙම යනවා රුවන්වැලි සෑයට. මුස්ලිම් අයට පල්ලෙහා මළුවේ ඇවිදින්න අවසර දුන්නේ තුඩමළුවට යන්න එපා කිව්වා. එයාලා ගුරු කවදාන් ඉඳ ඔළුවට. ඉතින් ජයශ්‍රී මහා බෝධිය වැදලා රුවන්වැලි සෑය පැත්තට යන ගමන් ඉන්නේ. දැන් රුවන්වැලි සෑය පේන ළඟ ඉන්නේ. කට්ටිය හෙන්න පාරවත් යන්න බෑ. මොකද ඒ තරම් සෙනග ඉන්නවා. දැන් තමයි රුවන්වැලි සෑයට ආවේ. ඒත් මුස්ලිම් කට්ටියන්ට මේ මළුවට එන්න දුන්නේ වැලි මළුවට වෙලා ඉන්න කියලා තමයි කිව්වේ. දැන් මෙතන ටිකක් වෙලා කට්ටිය ඔක්කොම ඉඳලා තමයි ඊළඟට යන්න ගන්නේ. ඔයාලට මේ පේන්නේ කප්පුරු කප් පලන්දනවා. කොහෙන් හරි කට්ටියක් ඇවිල්ලා කප්පුරු පූජාවක් මේක චෛත්‍ය වටේ අර පේන වගේ පලන්දනවා මේක මෙයාලා. දැන් මම වටේ අරන් ගිහිල්ලා. දැන් අපි රුවන්වැලි සෑය ශ්‍රී මහා බෝධිය දෙකම වන්දනාමාන කරලා ඉවරයි. දැන් අපි මෙහෙම යනවා අලුත් බස් ස්ටෑන්ඩ් එකට ගිහිල්ලා කැම්පස් එක ගාවට හරි නැත්නම් මොන් පයින් යනවා. පයින් ගියත් එච්චර දුරක් නැති හින්දා කට්ටියට මහන්සිද මොනව කරයිද දැන් බලමු මොකද කරන්න කියලා. වෙනවනේ පාක් එකට ඇවිල්ලා තියෙන වාහන උඩ තව රැවෙද්දි තව වැඩි වාහන. කොල්ලෝ ටික නම් කැමති රැයන කලින්ද බෑ මේ කෙල්ලෝගා එක්කන් ආපු හින්දා දැන් එයාලා බෝඩින් වලට ගිහින් දාන්න ඕනේ. ගෙවල් වලට යන අයට ගෙවල් වලට යන්න ඕනේ. ඒ හින්දා යනවා. නැත්නම් රැයට තමයි උඩමළුව ලස්සන. උඩමළුව රුවන්වැලි සෑය. අපි දැන් තාම බෝඩිමට ආවේ. මේ අපි ආවේ බස් මේ අනුරාධපුර නගරයට ඇවිල්ලා එතන ඉඳන් බස් එක තමයි ආවේ. කලාවේ බස් එක. මම එටික් වීඩියෝ කරන්න බැරුණා. බස් එකේ සෙනගත් හිටියා තිබ්බ කලබලත් එක්ක වීඩියෝ කරන්න බැරුණා. දැන් තමයි බෝඩිමට ආවේ. ඉතින් ඔයාලට මේ ගියපු ගමන හොඳයි නම් subscribe කරලා like කරලා comment කරලා support එකක් දෙන්න. ඒ වගේම ලැබුව අවුරුදු 2026 නව වසර සාමයේ සතුරු පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා.